වසඟ කරගන්නව ශරීරෙම බුදු අම්මේ ඉන්න බෑ. නොදෝමකින් මේ මපේ මලයනේ ලවාරියනේ කො ගවුමක් ගෙනගෙන ලොකු අයියේ මද්දුමෝ මාර වැඩක් මං උනේ මට රවුමේ මරේ මාර වැඩේ අයියනේ කතා කරන්නේ ඒ මොකද එනයින මල්ල මකපාව ඇයි බං මෛත්‍රීයේ නන්නත්තාරින සුද්ධියක් කියලා නන්නතර සුද්ධියෝ මේ ඔබලා දන්නේ නැනේ මට වෙච්ච ඇබැද්දිය මම ගඟේ දියනාමින් උන්නේ ලස්සන නෑම්බියෝ 5 දෙනෙක් මට හොරෙන් මන්නානෝ බල ඉඳලා බං ඔය අනේ නිකම් පළයකෝ යන්න තෝක හිතේ තෝගේ මූණ දිහා ගෑනු බලනවා කියලා ඊට පස්සේ කොහෙන්ද ආපු පොල් කොම්බයක් උන් 5 දෙනාගේ ඔළුව වැදිලා උන් 5 දෙනා ගඟට වැටුණා එතකොට තොට කොහෙන්ද ගවුම නෑ මේ උඹලා මට කියන්න දෙන්නේ නෑනේ අර කෙල්ලෝ කට්ටියක් කියලානේ උන් ඇවිල්ලා මේ ගවුමක් මගේ අතට දීලා එකපාරට කිව්වා මේක ඇන්දි නැත්තම් මාව මරනවා කියලා මම මරණ බයට ලොකුයි මේ ගවුම ඇන්දේ අනේ නිකම් පොලෙම්බ යන්නේ පච්චගේ ඉන්නද ඉරපයකෝ කෙල්ලකෝ දැකෝ තොට ගවුමක් දෙන්න ගොල්ලම්බා කොපොතෝ බලන්න හැම වෙලෙම මට අයියේ බලපන්කෝ කෙල්ලකෝ ගන්න එපා එතකොට කෙල්ලු නාන දිහා තෝ බලන් හිටියේ නෑ තෝ නාන දිහා කෙල්ලු බලන් හිටියා ඒක නේද තෝ කියන්නේ කියපියත් අන්න හරි උඹට ඉතරයි තේරුනේ ඇත්තමයි සත්තයි අම්මා බුදුපා අනේ බං මගේ ඔළුව ත්‍රිදිනවා වගේ අනේ ඇත්තට කවුද මම මේ පොල් කොම්බෙන් ගැව්වේ ඔය එන්නේ ඇට්ටිය ගහපු එක යකෝ ගොන් ලබ්බෝ මූ හිතා කෙල්ලෝ ගැහුවා කියලා මම ගැහුවේ යකෝ තොට ඇට්ටියෙන් මං ගැහුවේ තෝද ගැහුවේ මට මේ දැන් නිකන් ඉන්න වැඩ කරන්න